හරි. එතකොට දැන් බලන්නකො මෙන්න මේ වගේ ඒවා දැකලා තියෙනවද? සාමාන්‍ය අපි මේ වගේ ඒවා අඳින්න කොහෙද බලන්න. මේ වගේ ඒවා දැකලා තියෙනවද බලන්න. හරිද? ඔක මම පොඩිවට ඇඳේ සාමාන්‍ය ඔන්න ඔහම ඇඳලා කට්ටිය ඔහමත් දා ගන්නවානේ. මේ පැත්තෙම ඔහම දාගන්න. හරිද? ඒ කියන්නේ මේක තමයි අර අපේ හදවතේ හදවත ගැහෙන රිද්මය පෙන්වන එක තමයි මෙන්න මේක. එතකොට මේකට අපි මොකද්ද කියන්නේ? දැන් අඳිනවා විතරයි කට්ටිය දන්නේ නැතුව ඇතිනේ නේ. මොකක්ද ඒකට කියන්නේ? අපි ආයෙ ඇඳලා බලමු. මම ලොක්කොට අඳින්න. එහෙම යනවා. sorry. අන්න ඔහම. හරිද? මේ වගේ එකක් තියෙනවා. අපි හිතමු මේක දැන් අසාමාන්‍ය මිනිස්සුන්ගේ අපි අඳින විදිහට මේක කොහොමද අඳින්නේ සමහර ළම. මේ අඳින්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම අඳින්න. ඕ මොහො. ඒතකොට මේකගේ මොකද්ද මේ හදවත නිකන් එකපාරම එක විදියට වැඩ කරනවා. ඔහොම නෙවෙයි අපි දැන් අඳිම හරියටම කොහොමද නිරෝගී පුද්ගලයෙක්ගේ මෙන්න මේ සටහන තියෙන්නේ. දැන් මම තාම මේකට කියන නම කිව්වේ නැහැ. හරිද? අන්න හරි. එතකොට ඔන්න ඕක තමයි සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ තියෙන විදිය. හරිද? දැන් අපි අර කලින් ඇඳපු ඒවා තනිකර බොරුව. හරි? හරි. එතකොට මේකට මොකද්ද කියන්නේ? අපි මේකට කියනවා මොකද්ද කියන්නේ? මේකට අපි කියනවා ECG පටිය කියලා. නැත්නම් ECG කියලා කියනවා. ECG. අහලා තියෙනවනේ. අපි ඔය ගමේ මැරතන් එකක් දුවන්නේ ඉස්කෝලේ මැරතන් දුවන්නේ යද්දි අර පොලිමට එක්කන් ගිහිල්ලා ජෙල් ගාලා ඉස්කෝලවල මේ හොස්පිටල් එකේ අර ජෙල් ගාලා මෙතනයි අතේ මෙතනයි කකුල් දෙකේ දාලා අපි ඔය දිග පටියක් ගන්න අර මැෂින් එකකින් ඒකට තමයි අපි කියන්නේ ECG කියලා. ඒතකොට ECG කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝ කාඩියෝග්‍රෑම්. හරිද? ඉලෙක්ට්‍රෝ කාඩියෝග්‍රෑම්. ඕකනේ ඉංග්‍රීසි නම. අපිට සාමාන්‍ය ඉලෙක්ට්‍රෝ කාඩියෝග්‍රෑම් කියලා දෙන්නේ නැහැ සිංහල පේපරේ. ඒ කියන්නේ විද්‍යාව සිංහල මාධ්‍ය පේපරේ. ඒතකොට ඒකට දෙන්නේ සිංහලෙන් අපි කියනවා මෙන්න මේකට මොකද්ද? විද්‍යුත් කාන්තුක රේඛන සටහන කියලා. මොකද්ද? විද්‍යුත් කාන්තුක රේඛන සටහන කියලා. හරිද? එතකොට මේකට සිංහලෙන් නම් මොකක්ද ඇහුවොත් කියන්නේ විද්‍යුත් කාන්තුක රේඛන සටහන ECG කියලා කියන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ විද්‍යුත් කාන්තුක රේඛන සටහනේ ඔයාලට පේනවාද මෙන්න මේ වගේ තරංගාකාර. හරිද? එතකොට මේ ડોක්ටර්ලා මේක දිහා බලලා මේ පොඩි වෙනසක් දැක්කුවා. මේ තරංගයක පොඩි වෙනසක් දැක්කත් ඒකේ එයාලට තියෙනවා එහෙනම් මෙතන තමයි හાર્ට් එකේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙයාගේ මේ හાર્ට් එකේ මේ නාලේ ප්‍රශ්නයක් තියෙනවා කියලා අංගල හොයාගන්න පුළුවන්. එතකොට අපිටත් එහෙම බලපු ගමන් පේනවද මෙතන තමයි තියෙන්නේ. බෑ අපිට ඒක පේන්නේ නැහැ. හරිද? එතකොට පේන්නේ නැති හින්දා අපිට දැන් මේ දිග පටියක් බැලුවට පේන්නේ නැති වුණාට දැන් අපිට විභාගෙදි මෙන්න මේකෙන් කෑල්ලක් කපලා ඒ දිග පටියෙන් කෑල්ලක් කපලා දීලා තියෙනවා මෙන්න මේ වගේ තරංගාකාරයක් කියලා. එතකොට අපි විභාගෙන් අහන්න පුළුවන් මෙන්න මෙතනින් මොකද්ද පෙන්වන්නේ? මේ තරංගෙන් මොකද්ද පෙන්වන්නේ? මෙන්න මේ කොටසෙන් මොකද්ද පෙන්වන්නේ කියලා අහන්න. එතකොට අපි ඒවා දැනගෙන ඉන්න ඕනේ. මොකද අපිට තියෙන්නේ ඔන්න ඔච්චරයි. හරිද? එතකොට ડોක්ටර් කෙනෙක් වුණාම අර සම්පූර්ණ එක පොඩ්ඩක් බලපු ගමන් උන්ට තේරෙනවා. හරිද? එයාලට තේරෙනවා. හරි. දැන් අපි බලමු මොකද්ද මෙන්න මේ තරංග ආකාරයෙන් පෙන්වන්නේ මෙතනින් පෙන්වන්නේ මොකද්ද කියලා බලමු. හරි. ඔයාලට මතක ඇති අපි කලින් කතා කරා හර්ට් චක්‍රය කියලා එකක්. මොකද්ද? හර්ට් චක්‍රය. හර්ට් චක්‍රය. අදියර කීයද නැත්නම් පියවර කීයක් වෙනවද හර්ට් චක්‍රයේ? අය මම මතක් කරන්න හර්ට් චක්‍රයේ පියවර 3ක් වෙනවා. හරිද? අදියර 3ක් වෙනවා. එකටම වෙනවා කර්ණික ආකුංචය, කෝෂික ආකුංචය, ඊට පස්සේ කර්ණික කෝෂික විස්තාරය. හරිද? කර්ණික ආකුංචය, කෝෂික ආකුංචය, කර්ණික කෝෂික විස්තාරය. දැන් අපි හිතමු හાર્ට් එකක් ගත්තොත් හાર્ට් එක මම මෙහෙම අඳින්නම්කෝ මෙතන. ඔහොම නිකන් අඳින්නම්. කොහොම තියෙන්නේ. හරිද? මේ උඩ තියෙන්නේ මොනවද? උඩ තියෙන්නේ කර්ණිකා. කර්ණිකා. යට තියෙන්නේ කෝෂිකා. යට දෙක කෝෂිකා උඩ දෙක කර්ණිකා. එතකොට එකටම මෙන්න මේකේ හાર્ට් එකේ දැන් මම හිතනවා මේ තියෙන්නේ මගේ මේ උඩ මෙහෙම තියෙන හાર્ට් එක. හරිද? උඩ කර්ණිකා යට කෝෂික. එකටම මේකෙදි වෙන්නේ කෝෂිකා ආකුංචය කියන එක. ඒ කියන්නේ කෝෂිකා ආකුංචය කියන්නේ එකටම කෝෂිකා දෙක සංකෝචනය වෙලා කර්ණිකා දෙක ඉහිල් වෙලා තියෙනවා.
හරිද? ඒතර කෝෂිකා දෙක සංකෝචනය වෙලා කර්ණිකා දෙක ඉහිල් වෙලා තියෙනවා. ඒක තමයි කෝෂිකා කුංචය කියන්නේ. ඊට පස්සේ කෝෂිකා දෙක ඉහිල් වෙලා කර්ණිකා දෙක සංකෝචනය වෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? කර්ණිකා කුංචය කියලා. එකටම කෝෂිකා දෙක සංකෝචනය වුණා, කර්ණිකා දෙක ඉහිල් වෙලා තියෙනවා. ඊට පස්සේ කර්ණිකා දෙක සංකෝචනය වෙලා කෝෂිකා දෙක ඉහිල් වෙනවා. ඊට පස්සේ එක අවස්ථාවක් එනවා මෙන්න මේ දෙකම ගාලා එකපාරම අර ඔක්කොම ඉහිල් වෙලා යනවා. මොකුත් සංකෝචනය වෙන්නේ නැහැ. යම් අවස්ථාවක නැවතිලා දෙනවා heart එක. හරිද? එතකොට එකපාර එකට මොකද වෙන්නේ? කෝෂිකා දෙක සංකෝචනය වෙලා කර්ණිකා දෙක ඉහිල් වෙලා තියෙනවා. ඊට පස්සේ කර්ණිකා දෙක සංකෝචනය වෙලා කෝෂිකා දෙක ලිහිල් වෙලා තියෙනවා. ඊට පස්සේ දෙකම ලිහිල් අවස්ථාවේ තියෙනවා. හරිද? මෙන්න මේ වැඩේට මේ සම්පූර්ණ වැඩේට තමයි යන්නේ. ඔයාලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මිලි තප්පර නැත්නම් අපි කියන තප්පර දශම 8යි. එක කියන්න කලින් ඒ වැඩේ වෙනවා. දැන් අපි දැනටත් මෙහෙම ඉද්දි ඒ වැඩේ වෙනවා. හරිද? මිලි තප්පර දශම 0.8ක ප්‍රමාණයක් තමයි යන්නේ. 1යි නෙවෙයි 8යි. හරිද? එතකොට අර චක්‍රය මං ආයෙ කියන්න ආදියර තුන මොකද්ද? පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. මොකද්ද පළවෙනි එක? ඇවිල්ලා කර්ණික ආකුංචය. මම මේව කෙටියෙන් ලියන්න. දෙවෙනි එක කෝෂික ආකුංචය. තුන්වෙනි එක කර්ණික කෝෂික විස්තාරය. නැත්නම් අපි ඒකට අපිට තව කියන්න පුළුවන් පූර්ණ හර්ට් විස්තාවනය කියලා. හරිද? විස්තාරය කියලා. හරිද? එතකොට කර්ණිකා කුංචය, කෝෂිකා කුංචය, කර්ණික කෝෂික විස්තාරය. එතකොට මේ කර්ණිකා කුංචයට ගත වෙනවා ළමයි මිලි තප්පර එකක ප්‍රමාණය. කර්ණිකා කුංචයේ 0.1ක තප්පර එකක ප්‍රමාණයක් ගත වෙනවා. එතකොට කෝෂිකා කුංචයට යන්නේ තප්පර 0.3ක්. එතකොට කර්ණික කෝෂික විස්ථාපනය 0.4ක්. එතකොට මේ සම්පූර්ණ වැඩේට යන්නේ තප්පර 0.8ක ප්‍රමාණය. එතකොට ඇයි දැන් හර්ට් චක්‍රයයි මේක අතර මොකද්ද සම්බන්ධය කියලා දැන් අපි බලමු. එතකොට මං කිව්වා මේකේ එක එක තරංග වලින් එක එක තැන් පෙන්වනවා, එක එක දේවල් පෙන්වනවා. එතකොට මෙන්න මෙතන අපි හිතමු මෙහෙම දාගමු P Q R S T කියලා දාගත්තම මෙන්න මේ Q කියන තැනින් T කියන තැනින් පෙන්වන්නේ. මෙන්න P කියන තැනින් පෙන්වන්නේ ළමයි මෙන්න මේ කර්ණිකා කුංචය කියන එක. හරිද? මම මේ මෙහෙමම ලියන්න. P කියන තැනින් පෙන්වන්නේ මොකද්ද? කර්ණික ආකුංචය. හරිද? මෙන්න මේ P කියන චුට්ටි ගැට්ටක් වගේ තියෙන තරංගය. එතනින් පෙන්වන්නේ කර්ණික ආකුංචය. ඊළඟට තියෙනවා මෙන්න මේ QRS කියන තරංග. ඒතකොට QRS කියන තරංගයෙන් පෙන්වන්නේ කෝෂික ආකුංචය. QRS පැහැදිලිද? QRS කියන තරංගයෙන් පෙන්වන්නේ කෝෂික ආකුංචය. ඊළඟ එක මෙන්න මේ T කියන කොටසෙන් පෙන්වන්නේ මෙන්න මෙතනින් පෙන්වන්නේ මොකද්ද? කර්ණික කෝෂික විස්තාරය. හරිද? එතකොට ECG එකක් බැලුවම අපි කියනවා නැත්නම් ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් එකක් බලපු ගමන් ડોක්ටර් කෙනෙක් තේරුම් ගන්නවා මෙතන මෙයාගේ කර්ණික ආකුංචයේ ප්‍රශ්නයක් වෙනවා. කෝෂික ආකුංචයේ මොකක් කරේ අවුලක් වෙලා තියෙනවා කියලා එයාලට තේරෙනවා මේ පොඩි වෙනසක් දැකපු ගමන්. හරිද? අපිට එහෙම බෑ. අපේ විභාගෙන් උපරිමහන්නේ මේ වගේ එකක් දීලා ඒකේ මේ තරංගෙන් මොකද්ද පෙන්වන්නේ මෙතනින් මොකද්ද පෙන්වන්නේ කියලා උපරිමහයි. හරිද? එතකොට දැන් පැහැදිලි විද්‍යුත් කාන්තුක රේඛන සටහනක තරංග වලින් මොකද්ද පෙන්වන්නේ මොකද්ද විද්‍යුත් කාන්තුක රේඛන සටහන නැත්නම් අපි කියන ECG එකක් කියන්නේ කියලා දැන් ඔයාලට පැහැදිලි වෙනවා. හරි.